මෙන්න ග්‍රෑන්ඩ් හයිපර් shopping center එක කුවේට් වල ෆාහිල් නගරයේ තියෙන. ඉතින් මේක ඇතුලේ තියෙනවා බඩ පිරෙන්න කටට රහට කන්න පුළුවන් කෑම ಜಾති ගොඩාක්. යමුද එහෙනම් ඇතුළට ගිහින් බලමුකෝ. ඔන්න යාළුවනේ එහෙමනම් මම දැන් පිවිස්සුනා ග්‍රෑන්ඩ් හයිපර් shopping center එකේ ෆස්ට් ෆ්ලෝර් එකට. ඔයගොල්ලෝ දැක්කා ලස්සන වොච් තියෙන ෂොප් එකක්. දැන් මම ඔයගොල්ලොන්ව අරගෙන යන්නේ විශේෂයෙන්ම අපේ ආදරබර ෆුඩ් ලවර්ස්ලට දකින්න ආස කරන තැනකට. හිතේ හැටියට කටට රහට අතේ මුදල් ප්‍රමාණයට සරිලන ආකාරයට කන්න පුළුවන් තැනක්. ඉතින් ග්‍රෑන්ඩ් හයිපර් එක විසින්ම පවත්වාගෙන යන රෙස්ටොරන්ට් එකක් කිව්වොත් හරි. මමත් කීප වතාවක්ම මෙතනින් කාලා තියෙනවා. හරිම රහයි. ඉතින් විවිධ කෑම ಜಾති තියෙනවා. විශේෂයෙන් ඉන්දියානු ක්‍රමයට සකස් කරන ලද චිකන්, මටන්, බීෆ් වලින් හදපු කෑම. ඒ විතරක් නෙමේ. චිකන් බිරියානි, බීෆ් බිරියානි, මටන් බිරියානි, ෆ්‍රයිඩ් රයිස් මේ හැම එකක්ම තියෙනවා. හරි ලාභෙට. බලන්න මේ චිකන් ෆ්‍රයි කරපු හොඳට මසාලා දාලා එතකොට හොඳට හැපෙන ක්‍රිස්පි චිකන් මාරයි ඈ. වෙනමම එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම මෙතන ඉඳන් මේ කෑම කන එක ඉන්වයිට් කරන අපේ ශ්‍රී ලංකන් ෆුඩ් ලවර්ස්ලට එන්න. මෙන්න බලන්න කේක්, විවිධ වර්ගයේ කේක් හරි ලස්සනයිනේ. ලස්සන වගේම රහයි. ඉතින් විවිධ ස්වීට්ස් ಜಾති තියෙනවා. මෙන්න දැක්කද මෙනු එකක් මොනවද මේ? ෆ්‍රෙෂ් ෆෘට් ජූස්. ගත සිත කූල් කරගන්න ෆ්‍රෙෂ් ජූස් එකක් බොන්න හොඳම තැනක් තමයි මේක ග්‍රෑන්ඩ් හයිපර් එකේ. ඉතින් මේ බලන්න ඉඳගෙන පවුල් පිටින් ඇවිල්ලා චැට් එකක් දාගෙන කන්න පුළුවන් සුපිරිම තැනක් තමයි මෙතන. දැන් මම ඔයගොල්ලොන් අරන් යනවා තවත් විශේෂ තැනකට. කවුරුත් කැමතිනේ උදේට හවසට වගේ තේ එකක් බොන්න පොඩි ෂෝට් ඊට්ස් එකක් එහෙම කාලා. ඉතින් ඔන්න හොඳම තැනක් තමයි මේ. බලන්න ඉන්දියන් ෂෝට් ඊට්ස් තියෙනවා. ඔය වඩේ ඔය විවිධ දේවල් තව දේවල් තියෙන නම් මට මේ වෙලාව එන්නේ නැහැ ඔළුවට. මේ බලන්න මෙන්න මෙතන තමයි රසම රස තේ හදන්නේ. මේ තේ එකක් ඇවිල්ලා කිරි තේ එකක් ඉන්දියන් ක්‍රමයට හදන ෆිල්සිය. ඒ කියන්නේ කන්වර්ට් කළොත් රුපියල් වලට රුපියල් 100ක් වගේ. මාරම රහයි. එන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න. නැවතත් ආරාධනා කරන අපේ ශ්‍රී ලාංකිකයන්ට ෆුඩ් ලවර්ස්ලට කුවේට් වල ඉන්න. ඉතින් මේ ග්‍රෑන්ඩ් හයිපර් එක කියන්නේ හැම දෙයක්ම තියෙනවා මෙතන. ඇත්තටම මේ පොඩි කොටසක් මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඉදිරියේදී තව වීඩියෝ එකකින් තව තැන්වලට මේ shopping center එකේ මම එකගෙන යන්නම් ඔයගොල්ලොන්ව වීඩියෝ එකක් හරහා. ඉතින් අපි හමු වෙමු නැවතත්. Talk and Travel with Anju මගේ YouTube channel එක මේ කුවේට් වල ඉඳන් කරන subscribe කරන්න හොඳේ. subscribe කරලා අපි හැමෝම එකට එකතු වෙලා මේ ගමන යමු. ආස්වාදයක් ඔබට ගෙන එන්නට නිරන්තරයෙන්ම කුවේට් වල ඉඳන් මම සූදානම්. එහෙමනම් හැමෝටම ජය වේවා.